හෙලෝ ගයිස් ඉතින් ඔන්න සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම යස්සට එක ඉතින් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝෙන් අපි කරන්න යන්නේ දරස් ප්‍රොඩක්ට් රිවිව් එකක්. ඉතින් මම කලිනුත් මේ වගේ වීඩියෝස් දෙක තුනක්ම කරලා තියෙනවා. ඉතින් ඒවා බලලා නැත්නම් මම පහළ ලින්ක්ස් දාලා තියන්නම් ගිහලා ඒ වීඩියෝස් ටිකත් බලන්න. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් අපේ වීඩියෝ එක ඉස්සරහම බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතාවක් නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අපි දැන් ඉන්නේ මේ දරස් ඔෆිෂියල් සයිට් එකේ. ඉතින් අපි රිවිව් කරන්නේ ටෙක්ස් ප්‍රොඩක්ට්ස් තමයි. ඉතින් අපි පල්ලෙහාට ගිහින් බලමු මොනවද තියෙන ටෙක්ස් ප්‍රොඩක්ට්ස් කියලා අපිට රිවිව් කරන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රයිස් එකට යන හොඳ ප්‍රොඩක්ට් තමයි රිවිව් කරන්නේ. පල්ලෙහාට බලන්න යමු. ටෙක් ප්‍රොඩක්ට්ස් ගොඩක් නැහැ මේකේ අඩු ඊගෙන වැඩි. අපි බලමු මේ ඉස්සර මෙන්න මේ ස්පීකර් එකක් තියෙනවා. Kisunoli U9003 computer speaker with subwoofer sound desktop disco speaker set for PC කියලා තියෙනවා. ඉතින් images වල ගොඩක් හොඳයි කියලා තියෙන වගේ පේනවා. පොඩි ස්පීකර් දෙයක් මේක ෆොටෝස් වල ලොකෝට තිබ්බට සාමාන්‍ය පොඩි කම්පියුටර් ස්පීකර් දෙයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අපි බලන්න යම් මේක ප්‍රයිස් එක 2750ක් තමයි කියන්නේ. සෙල් කරන්නේ KMD online shop කියන කට්ටිය. සෙලර් රේටිං 92ක් තියෙනවා. ship on time 100යි. 5 වර්ඩ් එකක් මිලිමීටර් 175ක් වගේ තමයි උස්ස වෙන්නේ මේකේ. රේටිංස් නම් හොඳයි වගේ. රේටිංස් 5න් 5ම තියෙනවා. අපි රිවිව්ස් බලමු කොහොමද කියලා. wow clear sound nice bass thank you. ඉතින් මේ ඉමේජ් එකකුත් එක්ක දාලා තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක වෙන්නේ කිසනොලි කියන බ්‍රෑන්ඩ් එක. සෑදා දෙනවා ඒ ගානට මේක වටිනවා. ඒ වගේම ඇත්තටම ඔවුන්ගේ සේවාව ගැන සතුටු වෙනවා. මගේ ඇනවුම සොයා බැලීම මට ඔවුන්ට දුරකථනයට කතා කළ විට ඔවුන් පිළිතුරු දී ඒ ඇති ස්ථානය පිළිබඳ දැනුම් දීම නැවත මට කතා කළා. මෙයින් පෙනී යන්නේ ඔවුන් තම පාරිභෝගිකයා ගැන වැඩි සැලකිලිමත් දක්වන බව. එලෙසින් කටයුතු කරන්න. දාගෙන මේ වැඩන්නේ. ඉතින් good product නියමයි. රිව්ස් ගොඩක් නැද්ද? මන්ද නැහැ රිව්ස් එච්චරයි තියෙන්නේ. ඉතින් හොඳයි වගේ නම් පේනවා. අවුලක් නැහැ වගේ කවුරුත් මේ හොඳ නැහැ කියලා දාලා තිබෙන්නේ නැහැ. මේක ළඟදි දාපයක් වගේ වෙන්නේ පෝස්ට් එක මට. ඒ වගේ ඉතින් අවුලක් නැහැ මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද කවුරුත් මුකුත් මේ ඉෂුව ගැන කියලා නැති හින්දා ගොඩක් අයගේ රිවිව්ස් උත් නැහැ හැබැයි. ඒ හින්දා බලමු අපි. ඔයාලට කැමැත්තක් කරන්න ඉතින් මේ අවුලක් තියනවා කියලා නම් පේන්නේ නැහැ හැබැයි ඉතින් රිවිව්ස් හොඳට තිබ්බනේ මේ දාලා තිබ්බයි ඔක්කොගේම. හරි අපි යමු එහෙනම් තවත් ප්‍රොඩක්ට් එකක් බලන්න. ඊට පස්සේ මේ විදිහට යනවා. මේ මෙතන තියෙන මේ USB lightning ස්පීකර් කියන්නේ ඒක නම් අපි කලින් රිවිව් එකේ ගැන වීඩියෝ එකක් කරා අපි. ඊපස්සේ මෙතන CCTV කැමරා එකක් තියෙනවා. අපි බලමු ඒක. 6 megapixel Wi-Fi camera with dual screen, two-way audio, baby monitor, intro, PTS IP cameras, CCTV, surveillance, home security, IC කියලා තියෙනවා. බලමු IC එක තියෙනවා. HD video resolution, Wi-Fi connection, 24 protection, night vision technology එහෙම තියෙනවා කියලා කියනවා. ඉතින් images ඕනනම් ඉතින් හොඳයි වගේ තියෙනවා. ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ බ්ලූටූත් වලින්. ඉතින් ෆොටෝස් නම් ගොඩක් අයගේ ඉතින් හොඳයි කියලා තියෙනවා ඉතින්. කැමරාස් දෙකක් එනවා මේකනේ. අර උඩ තියෙන ලයිට් සෙට් එකක්. හරි. මේ IC ඇප් එකෙන් අර පොඩි ළමයෙක් එහෙම ඉන්නකොට මොනිටර් කරන්න පුළුවන් නේද?
ආයක ගොඩක් වටින ෆීචර් එකක්. ඉතින් මේවා තියෙනවද දන්නේ නැහැ. මේ ඉමේජස් වල දාලා බඩයි බලමු රිවිව්ස් එක කට්ටිය දාලා දෙන්න. ඉතින් 2000 ගණනකට ගන්න එක නම් මේ ගොඩක්ම වාසි. 2000 ගණනට වගේ ගන්න පුළුවන් එක නම්. ඉතින් මේ බල්බ් කැමරා එක ඊට පස්සේ ඩුවල් ලෙන්ස් කැමරා එකක් තියෙනවා. මේ ඩුවල් ලෙන්ස් එක මේ ලෙන්ස් එකක් තියෙනවා. ඩුවල් ලෙන්ස් එක නම් අවුට් ඔෆ් ස්ටොක් තමයි තියෙන්නේ. බල්බ් කැමරා එක නම් තියෙනවා. බල්බ් කැමරා කියන්නේ මෙන්න මේක බල්බ් හෝඩර් එකකට සෙට් කරන්න තියෙන්නේ මේක. ඉතින් මේක සෙල් කරන්නේ පෙටස් CCTV ස්ටෝර් කියන කට්ටිය. සෙලර් රේටින් 90ක් තියෙනවා. ෂිප් ඔන් ටයිම් 100ක් තියෙනවා. ඉතින් බලන්න working perfectly. fast delivery. good product එක දාලා තිනවා. good product and service. ඊට පස්සේ wifi connect කරන්න විතරයි. sim දාන්න බෑ. රුපියල් 2000ට වටිනවා ගොඩක්. ඊට පස්සේ කැමරාව සුපිරි කියලා තියෙනවා. කැමරාව සුපිරි ගොඩක් තෑන්ක්ස්. ඉතින් ඔන්න ඔය රිවිව්ස් ටික තමයි තියෙන්නේ. මේකත් අවුලක් නෑ වගේ ඔක්කොම හොඳයි කියලා දාලා තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් අවුලක් නෑ රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. අපි යමු එහෙනම් තවත් එකක් බලන්න. ආයෙත් තව CCTV එකක් තියෙනවා. CCTV එක රිවිව් කර කර ඉන්න බැහැනේ බලමු අපි. පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඉතින් ඒත් එක කියන්න ඕනේ මේ ඔයාලට මොනවා හරි රිවිව්ස් අවශ්‍ය ප්‍රොඩක්ට් තියෙනවා නම් ඒවත් මේ යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම අනිවාර්යෙන්ම ඊළඟ රිවිව් එකේදී ඒවත් අරගෙන එන්නම්. ඉතින් මේ RGB ෆෑන් එක ගැනත් අපි කලින් වීඩියෝ එකේදී රිවිව් කරා. මේ මිනි කැමරා එකක් තියෙනවා. අපි බලමු මේ මිනි කැමරා එක ගැන. camcorders video X5 alarm recording Pixel 1080 HD security home body monitor mini night vision motion surveillance app home i කියලා තියෙනවා. බලමු අපි ෆෝන් එක කනෙක්ට් කරන්න වගේ තමයි තියෙන්නේ ඉමේජස් වල හැටියට නම් HD quality තියනවා කියලා කියනවා. Wi-Fi mini කැමරාවක් තමයි කියලා කියනවා. චිප් එකක් දාන්න පුළුවන්. රීසෙට් කීයක් තියෙනවා. පවර් පොකට් එක මොබයිල් සපෝට් එක තියෙනවා. ෆෝන් එකේදී සෙට් කරන්න පුළුවන් විදිහ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක කොටෝ කියලා මොකද්ද දාලා තියෙන්නේ? ඩේ විෂන් නයිට් විෂන් දෙක දාලා තියෙන්නේ නේද? මේකෙත් හොඳ quality එකක් තියෙනවා කියලා පේනවා. 140 wide angle mini කැමරා එකක් තියෙනවා. ඉතින් හොඳ පරාසයක් මේකේ වීඩියෝ කරගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේකේ රේටින්ග්ස් එහෙම කියලා. BMSM EL කියන කට්ටිය තමයි මේක සෙල් කරන්නේ. සෙලර් රේටින් 91යි. ෂිප් ඔන් ටයිම් 100ක් තියෙනවා. රේටින්ග්ස් අවුලක් නැහැ වගේ 4න් 4ක් තියෙනවා. රිවිව් බලමු අපි. This camera is not working. Please provide another camera. පළවෙනි එකෙන්ම බඩු හරි වගේ. ඒක නිකන් මොකද්ද වගේ මේ. Bad and no battery. මේක වැඩ කරන්නේ නැහැ. Good. Not worth for money. Very bad product. Battery is very bad condition. Not in a single minute. Don't buy. Not working. Waste money. අපෝ ඒක ඉතුරු ටික නම් බලලා වැඩක් නැහැ. ඒක නම් වැඩක්ම නැති ප්‍රොඩක්ට් එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඕඩර් එක නම් දාන්න එපා. මේ සෙලර්ලගෙන් මම සෙලර් නම ඉස්සෙල්ලා කීවා. ආයි කියන්න බෑ. මම මේ ලින්ක්ස් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අර කලින් වීඩියෝ වලත් එහෙම තමයි මම මේකෙත් ඒ විදිහටම කරන්න. අර යටින් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒවට හරි ටික් එකක් දාන අනිත් ඒවාට ක්‍රොස් මාක් එකක් දාලා වෙන් කරලා X දාන්නේ නමත් එක්ක. එතකොට ඔයාලට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඉතින් හරි අපි එහෙනම් යමු තව ප්‍රොඩක්ට් දෙක තුනක් බලන්න. තව වෙලා තියෙනවා විනාඩි 8ක් විතර වගේ කරන්න නැත්නම් මම හිතන්නේ දැනට. අපි තව ටිකක් කරමු. සේ බලන්න යමු එහෙම.
අඩේ ටෙක් ප්‍රොඩක්ට් නෑනේ. මොනවද අපි රිවිව් කරන්නේ? අයියෝ. අපි බලමු ඊට පස්සේ මෙන්න මේ පෝටබල් වෝටර් ඩ්‍රොප් හියුමිඩිෆයර් එකක් තියෙනවා පොඩි එකක් බලමු. පෝටබල් වෝටර් ඩ්‍රොප් හියුමිඩිෆයර් මිනි ඉලෙක්ට්‍රික් එයාර් හියුමිඩිෆයර් පියුරිෆයි ඉන්ඩෝර් ඩෙස්ක්ටොප් මියුට් ස්ප්‍රේ හියුමිඩිෆයර් 20 මිලිලීටර් 220යි හෝම් ඇප්ලයන්ස් කියලා තියෙනවා. ඉතින් මේකේ කලර්ස් තියෙනවා ගොඩක්. ඉතින් කලර්ස් එකකින් කලර්ස් එකට මෙයාලගේ ප්‍රයිස් වෙනස් වෙනවා වගේ තියෙනවා. ඉතින් එඩි කලර් දැම්මොත් 599ක් වෙනවා 629ක් වෙනවා. ග්‍රීන් කලර් එක ග්‍රීන් කියන්නේ ඒක බ්ලූ කියලා දාලා තින්නේ මෙයාලා. අර අමුතු බ්ලූ එකක් තියෙන ඒ බ්ලූ එක වෙන්නේ නැති. පින්ක් කලර් එක 599යි. වයිට් කලර් එක 643ක් වෙනවා. ඉතින් අවුලක් නැහැ වගේ. අවුලක් නැහැ වගේ පේනවා ඉමේජස් වලින් නම්. කියුට් එක හියුමිඩිෆයර් එකක් තමයි කියන්නේ. ඔරිජිනල් කියන කට්ටිය තමයි මේක සෙල් කරන්නේ. සෙලර් රේටින් 87යි ටිකක් මදි වගේ තියෙනවා. ශිප් ඔන් ටයිම් 100ක් තියෙනවා. අපි බලමු රේටින් 4.6ක් තියෙනවා. මදි වගේ වුණාට රිවිව්ස් නම් හොඳයි වගේ. ඇත්තටම සුපිරි භාණ්ඩයක්. දවස් 7න් ගෙදර ආවලත් බය නැතුව ගන්න කිසිම ඩැමේජ් එකක් නැහැ කියන. මෙන්න භාණ්ඩේ ගිහිල්ලා තියෙනවා. කිසිම අවුලක් නැහැ වගේ හොඳට බොක්ස් එකේ යනවා. අර ටික තියෙන එකක් දාලා තියෙන්නේ. කිසිම අවුලක් තිබ්බේ නැහැ. මේ කලර්ස් මේවා වෙනවා හොඳට වැඩ කරනවා. ඒක අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. හොඳට වැඩ තියෙනවා. ඔය විදිහටම තියෙනවා. අවුලක් නැහැ වගේ එකන. So cute. I am using when I am studying good product. ඉතින් ඒක නම් හොඳ ප්‍රොඩක්ට් එකක් වගේ පේනවා. මේ ලයිට්නින් හොඳට පත් වෙනවා. ලයිට් පාරකුත් තියෙනවා. පට්ටයි කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම ගන්න කියලා කියනවා. is good quality thank you ඩරස් කියලා කියන සුපිරියක් මේක හොඳයි guys good product. ඉතින් මේක හොඳ රිවිව්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම මේ ලින්ක්ස් දාලා තියන්නම් මේ හැම එකම පහලින්. ඉතින් ඔයාලට පුළුවන් මේ රිවිව් එකේ ඔයාලට හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් පහලින් ලින්ක්ස් වලින් ගිහිල්ලා buy කරන්න. එහෙනම් ඉතින් අපි ඉක්මනට යමු තව මොකක් හරි අයිටම් එකක් බලන්න. ඊට මෙහෙම බලන්න යනවා. මෙතන තියෙනවා Chromecast එකක් තියෙනවා බලමු මේක. මේ ප්‍රයිස් එකට අවුලක් නැද්ද කියලා. Chromecast wireless display dongle 1080p mini receiver sharing mirrorcast screen mirroring devices for LED TV from mobile tablets to TV wirelessly suitable for smartphones කියලා තියෙනවා. ඉමේජ් එකත් හොඳ තියෙනවා. Google මේ Chromecast එකක්. අපි බලමු. iPhone the tablet ඒ වගේම the projector Android for laptops smart TV වලට එහෙම සපෝට් කරනවා කියලාත් මෙයාලා කියනවා. ඉතින් බලමු මේක 2800ක් තමයි මෙයාලා ප්‍රයිස් එක කියන්නේ. ඉතින් මේක සෙල් කරන්නේ මිස්ටර් B කියන කට්ටිය 183ක් වගේ තමයි සෙල් රේටින්ග්ස් තියෙන්නේ. ශිප් ඔන් ටයිම් නම් 100%ක්ම තියෙනවා. සෙල් රේටින්ග්ස් තියෙනවා 4.8ක්. ඉතින් රිවිව්ස් බලමු හොඳයි වගේ කියලා හිතෙනවා. Great product work perfectly. Highly recommend for seller. ඉතින් හොඳට පැක් කරලා කියලා දිනවා. මේ හොඳට සපෝට් කරනවා කියලාත් අපිට පේනවා මේ ඉමේජස් දැක්කහම. ගොඩක් හොඳයි වගේ පේනවා. මේක සුපිරි ඩිවයිස් එකක්. මං හිතුවේ වැඩක් නෑ කියලා. පස්සේ තමයි වැඩ ටික අල්ලගත්තේ. YouTube යන්නත් පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. thanks. ඉතින් සුපිරි වගේ දෙකක්ම ගෙන්නවා. දෙකම no signal. සමහර වෙලාවට අඟල් 32කට වැඩි 43ට කොහොමවත් වැඩ කරන්නේ නැහැ. මැසේජ් වලට රිප්ලයි ආවෙත් නැහැ. ඇයි ඒ? කට්ටියකට වැඩ කරනවනේ.
කට්ටියකට වැඩ කරන්න ඉක්මනට ලැබුණ හොඳ තත්ත්වයක් තියෙනවා. අංකල් 400 ටීවී එකට සපෝට් දෙනවා. බය නැතුව ගන්න. ඉතින් මේ හොඳට සපෝට් දෙනවා කියලා කට්ටිය කියන්නේ මේ හොඳට සපෝට් කරනවා. good product trustable seller and service quick delivered. ඉතින් හොඳයි වගේ පේන අර එක්කෙනෙක් දාලා තිබ්බ වැඩ කරන්නේ නැහැ කියලා. එයාගේ අවුලක් වෙන්නේ නැති මේ කට්ටිය හොඳයි කියලා දාලා තින්නේ. very good nice ඒක නම් ඉමේජ් එකක් නන්නේ. good good product work properly thank you Dallas not working total response ඒ සමහර ඒ උන්ට වැඩ කරන්න තුනම දානවා. ඉතින් ගොඩක් අය මෙච්චර මේ හොඳයි කියන මේ ඔක්කොම හොඳයි හොඳයි මාරු කිසි වරදක් නැහැ හොඳයි කියලා දාලා තියෙනවා. මේ රේටින්ග්ස් අතින් ගත්තත් හොඳට තියෙනවා. ඉතින් මේකට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කියලා මම කියනවා. එක්කෙනෙක් දෙන්නෙක් පොඩි අවුල් තිබ්බට ඒ යාළුවගේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට හොඳයි නම් ඉතින් මේ කිසි අවුලක් වෙන්න විදිහක් නැහැනේ. ඉතින් ඒ හින්දා මේකට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. තව ප්‍රොඩක්ට් එකක් විතර වගේ අපිට බලන්න පුළුවන් වෙයි. බලමු වීක්මන්ට් කියලා තව ප්‍රොඩක්ට් එකක් බලමු. මනිකන පහට ඊට පස්සේ උඩ තිබ්බනේද VR box එක මට දැන් ගොඩක් සැරයක් සෙට් වුණා අපි ඒක බලමු VR box 2.0 virtual reality 3D glasses immersive experience for gaming and movies කියලා තියෙනවා ඉමේජස් වල නම් හොඳයි වගේ පේනවා super big for fit බලමු අපේ රිව්ස් කොහොමද කියලා ඉතින් මේක 1490ක් වෙනවා වෙන්නේ white color තියෙන්නේ මේ සෙල් කරන යුනිකෝන් මාර්ට් කියන කට්ටිය සෙලර් රේටින් 87ක් තියෙන ෂිප් ඔන් ටයිම් 100යි ඉමේජස් වල නම් ඉතින් හොඳයි වගේ පේනවා 4.2ක් තමයි රේටින්ග්ස් තියෙන්නේ it's so nice and beautiful I am so happy now but hasn't button that's mistake කියලා දිනා ඉමේජස් දාලා තියෙනවා ඉතින් අවුලක් නැහැ වගේ ගොඩක් හොඳයි මේක නම් කියන්න වරදක් නැහැ සුපිරි කියලා තියෙනවා සුපිරි බඩුවක් ආයිතින් මරු කියලා දාලා තිනවා good and fast කියලා දාලා තිනවා VR box super කොල්ල but heavy කියලා දාලා තිනවා එක්කෙනෙක් bad product ඇයි ඒ මොකක්ද ඒ වෙලා තින්නේ ඌ එක කඩලා වගේ මේක ගන්න එපා මල ජරාවක් පේන තරම් හොඳ නැහැ ලොකු ෆෝන් එකක් මේකට සෙට් කරන්න බෑ පොඩි ස්පේස් එකක් තියෙන ලෙන්ස් එක අවුල් වැඩ කරන්නේ නැහැ හරියට මගේ තියෙන්නේ Nubia Neo 2 5G එකක් ඒ ෆෝන් එක මේකට සෙට් කරන්න බෑ මන්දි මේකේ අර කෑල්ලට ෆෝන් එක සෙට් කරලා ෆෝන් එකේ වීඩියෝ එකක් දාලා බලන්නයි තියෙන්නේ නේද නියමයි කියන්න වචන ඇත්තටම මේ අපි දැක්කටත් වඩා වන්න ඩලාසගේ හැමදාම බොඩු ගන්නවා ඉතින් හොඳයි කියලා කට්ටිය දාලා තියෙන එක නවුලක් නැහැ වගේ මේකත් රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක් ඉතින් මේ ෆෝන් එක ඇතුළට මේක ඇතුළට ෆෝන් එක දාලා ඒකෙන් තමයි බලන්න තියෙන්නේ ඒ අවුලක් නැහැ ඉතින් හොඳයි කියලා කට්ටිය කියලා තියෙනවා සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියලා ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අද මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා මොකද තවත් මේක තවදුරටත් ඇද්දොත් ඔයාලට එපා වෙනවා මොකද ගොඩක් වෙලා මේක මං කියනවා ඔයාලට බලන් ඉන්න ගියපහම මේක එතකොට ඔයාලට ටික වෙලාවක් එපා වෙනවා එහෙනම් ඉතින් මම වීඩියෝ මෙතනින් නවත්තනවා ඉතින් අද ප්‍රොඩක්ට් ගැන මොකද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න දෙයක් තියෙනවා අද වීඩියෝ එක අවසානයේට ඉතින් මාට අදහසක් තියෙනවා මේ දරාස් එකේ දැන් ටෙක් ප්‍රොඩක්ට්ස් නේ මේකෙන් රිවිව් කරන්නේ ඉතින් මේ channel එකේ නැතුව අලුත් channel එකක් පටන් අරගෙන දරාස් එකේ තියෙන අනිත් ප්‍රොඩක්ට්ස් තුත් ඒ කියන්නේ තව තව ප්‍රොඩක්ට්ස් වර්ග මේකේ තියෙනවා ටෙක් එක විතරක් නෙමෙයි එක එක වර්ග ඒවා තියෙනවානේ ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් එහෙමත් රිවිව් කරන්න අදහසක් තියෙන අලුත් channel එකක් පටන් අරගෙන
ඉතින් ඔයාල ඒකට ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අලුත් channel එකක් පටන් ගන්න එහෙම කරන්නද හොඳයිද ඔයාලා එකතු වෙනවද ඒකත් එක්ක ඒ වගේ මේකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් රිවිව් කරන්නද නැත්නම් ටෙක් ප්‍රොඩක්ට් විතරක් කරන්නද ඔයාලට ඕනි ප්‍රොඩක්ට් මොනවද එහෙම ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මම මතක් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා ඔයාලගේ අදහස අපිට ගොඩක් වටිනවා ඉස්සරහට වීඩියෝ අරගෙන එන්න ඉතින් ඔයාලා දාන කමෙන්ටුත් එක්ක බලලා එහෙම වුණොත් ගොඩක් අය දාලා තිබ්බොත් මම තව channel අලුතින් channel එකක් පටන් අරගෙන ඩරාස් එකේ රිවිව් කරන channel එකක් පටන් අරගෙන දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මම නවත්තනවා එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්